සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයත් කවදා හරි වැස්සකට අහු වෙලා කුඩයක් නැතුව තෙමිලා ගිහිල්ලා තියෙනවද? ඉතින් මම නම් මගේ ජීවිත කාලේ ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඒ ගොඩක්ම පාසල් කාලේ. නමුත් දැනුත් ඒ වගේ අවස්ථාවලට මුහුණ දුන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්, ඒක පොඩි දෙයක් කියලා තමයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ. නමුත් මාත් එහෙමයි. මේක එච්චර ගණන් ගන්න නැහැ. වැස්ස වෙලාවට වැස්සට යටින් දුවගෙන ගිහිල්ලා බේරෙන්න බලනවා. ඉතින් එතකොට මම තෙමිලා ඉවරයි. ඒ වුණාට යාළුවනේ මේකෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපි ඇත්තටම පෙර සූදානමක් නැතිව මොනවා හරි දෙයකට එහෙම නැත්නම් ගමනක් යන්න, එහෙමත් නැත්නම් වැඩකට අත තියන්න ඈස්ති වෙනකොට පෙර සූදානමක් නැති වුනහම මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි චුට්ටක් හිතන්න ඉස්සරහට මොනවා වෙයිද කියලා. අන්න ඒ වගේ වෙලාවටත් අපිට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඊටත් වඩා දෙයක් තමයි මම අද කතා කරන්න හිතුවේ ඕගොල්ලොත් එක්ක. අපිට ප්‍රශ්න එනවා. නමුත් ඒ ප්‍රශ්න අපිට නවත්තන්න බෑ. හරියට වැස්ස වගේ. නමුත් අපි වැස්සට කුඩේ අරන් ගියා නම් අපිට ඒ වැස්සෙන් බේරිලා ඉන්න තිබුණා. නේද යාළුවනේ? ඉතින් ඒ වගේ තමයි අපි එන ප්‍රශ්නවලට අපිට ප්‍රශ්න වළක්වන්න බැරි වුණාට අපිට පුළුවන් ඒ ප්‍රශ්න වලින් බේරෙන්න පිළියම් හොයන්න. ඉතින් මේවල් චූටි ප්‍රශ්න වෙන්න පුළුවන්, චූටි දේවල් වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතේ මේ දේවල් අපේ ගමන හීනවලට යන ගමන ගොඩාක් ආපස්සට අදිනවා. ඉතින් මේ දේවල් ලොකුවට අපි හිතුවේ නැති වුණාට මේ පුංචි කරුණු ටික ඔයා බලන්න චුට්ටක් කල්පනා කරලා අපේ ජීවිතේ කොච්චර ආපස්සට අදිනවද කියන එක. ඉතින් අද මම කතා කරන්න හිතුවේ අපේ ජීවිතේ නතර කරන, අපේ ගමන නතර කරන, අපේ ඉලක්ක වලට යන්න තියෙන මඟ අහුරන චූටි හැබිට්ස්, බෑඩ් හැබිට්ස් ටිකක් තමයි කතා කරන්න හිතුවේ. ඉතින් මේ දේවල් ඔයාගේ ජීවිතෙත් එකක් හරි තියෙනවා නම් ඔයා බලන්න ඒක අදම නතර කරගන්න. ඉතින් මගේ ජීවිතේ මම නතර කරගත්ත, වෙනස් කරගත්ත ඒ වගේ හැබිට්ස් 7ක් ගැන ඔයත් එක්ක කතා කරනවා. ඔන්න පළවෙනි එක. බලන්න මේ පුරුද්ද ඔයාටත් තියෙනවද කියලා. හැමදාම හැම දෙයක්ම කල් දානවා. ඉතින් මම හිතන්නේ මේ පුරුද්ද නම් අපි හැමෝටම තියෙන එකක්. ඉතින් හෙට කරමු, පස්සේ කරමු, තව ටිකකින් කරමු, තේ එකක් බීලා කරමු. හැබැයි ඉතින් ඔය හෙට කියන වචනේ, හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ කියලා ඔයාගේ හිත දන්නවා. ඉතින් මටත් ওই පුරුදු ඉස්සර තිබුණා. චුට්ටක් කම්මැලි හිතුනහම ඒක පස්සේ කරන්නයි, ඒක හෙට කරන්නයි. එහෙම කියලා හිතන වෙලාවල් තිබුණා. ඉතින් ඔය වගේ පොඩි දේවල් කල් දාලා සමහර වෙලාවට ඒ දේවල් මඟ ඇරිලාම යනවා. පස්සේ බලනකොට ඒක ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ආයි කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් සමහරලාට අපිට පාඩු වෙන අවස්ථා එන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඒ දේවල් කල් දාගෙන ඇවිල්ලා ගොඩ ගිහිලා අපිට ඒ දේවල් කරගන්න බැරුව තියෙන අවස්ථා එන්න පුළුවන්. ඉතින් මට හිතුණා අන්තිමට මම මේ කරන්නේ අපේ ගෝල්ස් වලට යන්න තියෙන කාලය තව වැඩි කරගන්න එක නේද කියලා. ඉතින් අපේ ගෝල්ස් ඉස්සරහට තල්ලු වෙනවා, අපි ටික වයසට යනවා. එතකොට අපේ හීන හැමදාමත් හීනයක් විදිහටම තියේවි. ඉතින් ඒක නිසා මම එදාට තියෙන වැඩේ එදාම කරනවා. ඒ වගේම තමයි වෙලාවට කරන්න තියෙන වැඩේ ඒ වෙලාවෙම කරන. කොයි මොහොතකවත් ඒක ඉස්සරහට මම කල් දාගන්නේ නැහැ. සමහර වෙලාවට විනාඩිය 2 වැඩක් වෙන්න පුළුවන්. ඒකත් අපි කල් දාන වෙලාවල් තියෙනවා. ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතේත් ඔයාගේ දවස ඇතුළෙත් ඒ වගේ වැඩ ඕන තරම් ඇති. කොයිම වෙලාවකවත් දැන් කරන්න තියෙන වැඩේ ඉදිරියට කල් දාන්න එපා. හොඳට මතක තියාගන්න ඔයාගේ මේ පුරුද්ද තියෙනවා නම් අද මේ පුරුද්ද අයින් කරගන්න.
ඉතින් තවත් දෙයක් තමයි අපි තව කෙනෙක් එක්ක අපේ ජීවිත සංසන්දනය කරනවා. මගේ ජීවිතය සංසන්දනය කරනවා, පවුල සංසන්දනය කරනවා. ඉතින් තව කෙනෙක් දිනු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ලස්සනයි වෙන්න පුළුවන්. ඒ වගේ ඒ වුණාට අපි දකින්නේ ඒ කෙනා ඒ දැන් ඉන්න තත්ත්වෙ විතරයි. නමුත් ඒ කෙනා ඒ තත්ත්වෙට එන්න අපි හිතමු ටිකක් පොහොසත් කෙනෙක් කියලා. එයා කොච්චර කාලේ කැප කරන්නේ නැත්ද? කොච්චර දහඩිය එලන්නේ නැද්ද? කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර එයාගේ ප්ලෑන්ස් තියෙන්නේ නැද්ද? ඉතින් ඒ විදිහට ඒ පැත්ත අපි දකින්නේ නැහැ. ඉතින් අපි යත් එක කම්පෙයා කර අපි ඉන්නව හැමදාම අපි එතනමයි. අපිත් උත්සාහ කරන්නේ අපි අපේ ගමන යන්න. ඉතින් තව කෙනෙක් එක්ක කම්පෙයා කර ඉන්නේ නැතුව අපි අපේ ගෝල්ස් වලට යන්න තියෙන පාර අපි හදාගත්තා නම් කාලය වගේම අපේ මහන්සිය අපේ ප්ලෑන්ස් ඔක්කොම ක්‍රියාත්මක කරලා අපිටත් පුළුවන් අපේ ගෝල්ස් වලට යන්න ලස්සනට දවසක. ඉතින් අපේ ගමන අපිට පුළුවන් විදිහට අපට ගැලපෙන විදිහට යන්න පුරුදු වෙන්න. ඔන්න බලන්නකො තියෙන අනිත් නරක පුරුද්ද. ඉතින් ගොඩක් දෙනෙක් දැන් මේ පුරුද්දට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් ෆෝන් එකට ඇබ්බැහි වීම. ඉතින් ෆෝන් එකේ කොයි වෙලෙත් ෆෝන් එකේ ඉන්න එක දැන් එක සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් ගෙවල් වල වැඩ අතපහුව වෙනවා. එතකොට තමන් කරන රැකියාවේ දේවල් අතපහුව වෙනවා. ඒව හැම එකක්ම පැත්තක තියලා අපි ෆෝන් එකට මුල් තැන දෙනවා. ඉතින් සමහර වෙලාවට කිසිම තේරුමක් නැතුව ෆෝන් එක බලාගෙන අවශ්‍යම දෙයක් මේ තේරුමක් නැතුව කාලේ ටයිම් පාස් එකට ෆෝන් එක බලාගෙන ඉන්න. ඉතින් විනාඩි 5ක් කියලා තමයි අපි ෆෝන් එක අතට ගන්නේ. නමුත් අපි දන්නේම නැතුව පැයක් දෙකක් ගිහිල්ලා අපේ කාලෙන් අපේ දවසේ අපිට වැඩ කරන්න තියෙන මොනවා හරි දෙයක් කරන්න තියෙන කාලෙන් නිකරුණේ අපි පැය දෙකක් විතර එතනම නාස්ති කරලා. ඉතින් ඔය වගේ පැය දෙකට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ නාස්ති වෙන කාලේ ඇත්තෙන්ම කොච්චර අපරාධයක්ද. ඒ වෙලාවේ අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. පැලයක් හිටවන්න, එක්කෝ වල්පල ටිකක් ගලවන්න, මල් පාත්තිය සුද්ධ කරන්න, එළවලු පැලයක් හිටවන්න, පොහොර ටිකක් දාන්න. එහෙම නැත්නම් ගෙදර අස්පස් කරලා විශේෂ දෙයක් කරන්න. නැත්නම් වෙන මොකක් හරි නිර්මාණයක් කරන්න. එහෙම නැත්නම් පොතක් කියවන්න. ඉතින් ඔය වගේ මොනවා හරි ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන්. ෆෝන් එකට ඇඩික්ට් වෙන්න එපා කියලා අපිට දැනෙන්නේ කාලය යනවා ඒ වෙලාවට. ඉතින් පොඩි වෙලාවක් කියලා අපි හිතුවට සමහරට පැය දෙක තුන ගිහිල්ලා එතකොට අපිට අර කරන්න තිබ්බ වැඩ කොටස එහෙම්මම ඉතිරි වෙලා. ඉතින් ඒ වැඩ කොටස කරන්න ඕනි අනිත් ඉස්සරහට තියෙන වැඩත් එක්ක. එතකොට කරන වැඩේ අපිට එතකොට ගොඩ ගැහිලා දැන් උදේවරුේ කරන්න තිබ්බ වැඩ ටිකත් හවස් වරුේ කරන්න තියෙන වැඩ ටිකත් ඔක්කොම එකට කරන්න වෙලා. ඉතින් අපි කරන වැඩේ අපිට හරියට කරගන්න වෙන්නේත් නැහැ. කරන වැඩේ නීට් එකට කරගන්න වෙන්නේත් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එහෙම වුණාම නැත්නම් අපිට ඒ වැඩේ නොකර අතාරින්න වෙනවා. ඉතින් ඒ වගේ නිසා ෆෝන් එක බලන්න අවශ්‍ය නම් ඔයගලන්ගේ වැඩ කටයුතු ටික හොඳට ඔක්කොම කම්ප්ලීට් කරලා පිළිවෙලකට පොඩි වෙලාවක් වෙන් කරගෙන යන්න පුළුවන් ෆෝන් එක බලන්න. ඉතින් ආට ඒ පොඩි වෙලාවත් කිසිම කලබලයක් නැතුව නිදහසේ එතකොට ෆෝන් එක බලන්න පුළුවන්. තමන්ගේ ඉදිනෙදා වැඩ පාඩු කරගෙන ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්න පුරුද්ද ඔයාටත් තියෙනවනේ. ඔයා ඒ පුරුද්ද අදම අයින් කරගන්න හිතාගන්න. ඉතින් ඒක ඔයාගේ ඉදිරි ගමනට ඒ වගේම ඔයාගේ පවුලේ ඉදිරි ගමනට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඊළඟ එක තමයි තවත් කෙනෙකුට චෝදනා කිරීම. ඉතින් ඕක අපි හැමෝටම තියෙනව නේද? අපේ ජීවිතේ මොකක් හරි දෙයක් වුණාම අපි ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම හොයන්නේ ඒකට වැරදකාරයෙක්. ඉතින් ඔයා නිසා තමයි මේක වුනේ. එහෙම නැත්නම් එයා නිසා තමයි මේක වුනේ. අපරාධි මට කරන්න තිබුණානේ. එයා මට උදව් කරේ නෑනේ. ඉතින් ඔය වගේ චෝදනා එල්ල කරන අවස්ථා අපේ ගෙවල් වලත් අපේ ගෙදරත් තියෙනවා. මටත් ඉස්සර එහෙම තිබුණා ඇත්තෙම. ඉතින් මම ටිකෙන් ටික තේරුම් ගත්තා මේ අනිත් අයට චෝදනා කරන එකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. අනිත් කෙනාට චෝදනා කරන හැම වෙලාවකම මගේ ජීවිතය වෙනස් කරගන්න තියෙන ශක්තියක් බලයක්
මම තව කෙනෙකුට දෙනවා වගේ තමයි තව කෙනෙක් අතට දෙනවා වගේ තමයි මට හිතුනේ. ඉතින් තව කෙනෙක් දිහා බලාගෙන ඉන්නේ නැතුව මේකට මට කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා මම මගෙන්ම අහගෙන ඒවට උත්තර හෙව්වා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ අනිත් අය වෙනස් කරන්න අපිට බෑ කොයි මොහොතකවත්. හැබැයි අපේ තීරණ, අපේ පුරුදු, අපේ ක්‍රියාවන් වෙනස් කරගන්න අපිට පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාටත් මේ පුරුද්ද තියෙනවා නම් ඒ පුරුද්ද අදම අයින් කරගන්න. ඉතින් චෝදනා කරන එකට වඩා වගකීම් බාර අරගෙන අරගන්න එක තමයි ජීවිතේ ඉස්සරහට ගෙනියනවා කියන්නේ. මතකයි නේද යාළුවනේ? අනිත් කෙනාට චෝදනා කරන හැම මොහොතකම ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න තියෙන බලය ඔයා අතින් තවත් කෙනෙකුට දෙනවා. ඔන්න ඉතින් ඊළඟ එක තමයි ෆේල් වෙන්න බයයි. ගොඩක් දෙනෙක් මොනවා හරි දෙයක් පටන් ගන්න බයයි ෆේල් වෙයි කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට අලුත් දෙයක් පටන් ගන්නවත් නැහැ. ඇයි කියලා දන්නවද? මොකද හිත ඇතුලේ එක දිගටම එක දේවල් කියනවා. ෆේල් වෙයිද? එහෙම නැත්නම් පාඩු වෙයිද? මිනිස්සු hina වෙයිද? නේද යාළුවනේ? ලැජ්ජ වෙන්න වෙයිද? මට ඒක කරන්න බැරි වෙයිද? ඉතින් ඔය වගේ විකාර දේවල් ගොඩක් ඔලුවට එනවා. ඉතින් මේ බය හින්දාම අපි මොකද කරන්නේ? උත්සාහ කරන්නේ. ඉතින් උත්සාහ කරන එකත් අපි නතර කරනවා. ඉතින් මගේ ඔළුවෙත් ඔය වගේ දේවල් නම් වැඩ කරනවා ඇත්තෙන්ම. නමුත් මගේ හස්බන්ඩ් ඔය වගේ දේවල් වලට කිසි බයක් නැහැ. එයාට ෆේල් වෙයි කියලා බයක් නැහැ. එයා හැම වෙලාවෙම එයාගේ ඉලක්කවලට එයා මොන හරි දෙයක් හිතුවොත් කරන්න අදිමදි කරන්නේ කොහොම හරි ඒ දේ කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් යාළුවනේ මේ දේවල් වලට සාක්ෂිත් තියෙනවා. ඒ සාක්ෂිත් මම ආයිත් දවසක ඔයාලට වීඩියෝ. ඉතින් ගොඩක් දෙනෙක්ට ඕන තරම් අදහස් තියෙනවා. මොනවා හරි දෙයක් කරන්න, මොනවා හරි දෙයක් පටන් ගන්න ඕන තරම් අදහස් තියෙනවා. ඒ පටන් ගන්න බයයි. හැබැයි ඇත්තටම ඔයා කල්පනා කරලා බලන්න. ඔයා නවත්තලා තියෙන්නේ ෆේල් වීම නෙමෙයි, ෆේල් වෙනවා කියන වචනේ. ඉතින් ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයා උත්සාහ නොකර හිටියොත් අවුරුද්දකට පස්සේ ඔයාට මොනවද දැනෙන්නේ කියලා. ඔයා කොතනද ඉන්නේ කියලා. ඉතින් උත්සාහ කරලා ෆේල් වෙන එකට වඩා උත්සාහ නොකර ජීවිතය ගත කරන එක තමයි ලොකුම පරාජය කියලා මම නම් හිතන්නේ. ඉතින් අද අපි ඉන්න තැනට එන්නත් පළවෙනි පියවර තියන්න මට නම් බයක් ඇති වුණේ තිබුණේ නැහැ කියලා කියන්න බෑ. ඒත් මගේ හස්බන්ඩ්ට නම් ඒ බය තිබුණේ නැහැ. ඉතින් මට බය තිබුණත් නතර වුණේ නැති නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ. ඉතින් ඒක නිසා මට ඔයාලටත් කියන්න තියෙන්නේ ෆේල් වෙන එක ගැන බය වෙන්න එපා. උත්සාහ කරන්න නැතුව ඉන්න එකට තමයි බය වෙන්න ඕනේ. ඉතින් ඔයා නවත්තලා තියෙන්නේ ෆේල් වෙනවා කියන එක නෙමෙයි. ෆේල් වෙනවා කියන වචනෙට තියෙන බය තමයි. ඉතින් යාළුවනේ ඔයාට මේ පුරුද්ද තියෙනවා නම් ඒ පුරුද්දත් ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න. ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. ඔන්න යාළුවනේ ඊළඟ එක තමයි මේ කීවෙනි එකද 6 වෙනි එක මට බෑ කියලා හිතන පුරුද්ද. ඉතින් අපේ ජීවිතේ අපිට තියෙන ලොකුම බාධාව ගොඩක් වෙලාවට අනිත් මිනිස්සු නෙමෙයි. අපේ හිතමයි. අලුත් දෙයක් කරන්න හිතුව ගමන් හිත කියනවා මට බෑ. ඒ වැඩේ මට හරියන්නේ මම ඒකට ගැලපෙන්නේ නැහැ. අනිත් අය නම් කරන්න පුළුවන් වෙයි මට නම් බෑ. ඉතින් ඔය වගේ දේවල් හිතලා අපි ඒ දේ උත්සාහ කරන්නත් කලින් අපි අපිවම පරාජය කරගන්නවා. ඉතින් යාළුවනේ උත්සාහ කරන්න කලින් මට බෑ කියලා කියන එක පොත පෙරලලා බලන්නත් කලින් පොත හොඳ නැහැ කියලා අපි තීරණය කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි. එහෙමත් නැත්නම් වතුරට බහින්නත් කලින් අපි හිතනවා මට පීනන්න බෑ කියලා. අපි තීරණය කළා ඉවරයි පීනන්න බෑ කියලා. ඉතින් එතකොට කොයිම වෙලාවකවත් අපිට පීනන්න බෑ නේද?
ඇත්තෙන්ම යාළුවේ උත්සාහ නොකරන දේවල් ගැන අපිට තීරණයක් ගන්න ඇත්තෙන්ම අයිතියක් නැහැ. අද අපිට බෑ කියලා හිතන දේ හෙට අපිට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. ඒක හින්දා යාළුවනේ මට බෑ කියන වචන දෙක වෙනුවට ඔයා මම උත්සාහ කරලා බලන්නම් කියන වචන ටික පාවිච්චි කරලා බලන්න. ඉතින් ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නේ අපි හිතන විදිහ ටිකක් වෙනස් කරොත් එදා ඉඳන් තමයි ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්න. යාළුවනේ උත්සාහ කරන්න කලින් මට බෑ කියන එක පොතක් ඇරලා බලන්නත් කලින් ඒ පොත හොඳ නෑ කියලා තීරණය කරනවා වගේ. හොඳට මතක තියාගන්න. අනිත් එක තමයි යාළුවනේ මට බෑ කියන වචන දෙක අපේ හීන ගොඩක් පටන් ගන්නත් කලින්ම නවත්තනවා. ඒක නිසා යාළුවනේ මට බෑ කියන පුරුද්දත් ඔයාට තියෙනවා නම් ඒ පුරුද්දත් ඔයාගේ ජීවිතෙන් අදම අයින් කරගන්න. මට පුළුවන් මම උත්සාහ කරලා බලන්නම් කියන එකට පුරුදු වෙන්න. ඔන්න 7 වෙනි එක තමයි අරමුණක් නැතිව දවස ගත කිරීම. ඉතින් අපි හැමෝටම දවසට පැය 24ක් තියෙනවනේ. ඒක වෙනස් වෙන්නේ අපි ඒ පැය 24 පාවිච්චි කරන විදිහ. ලෝකේ ඉන්න හැම මිනිස්සෙකුටම මේ පැය 24ම තමයි තියෙන්නේ. ඒ උනාට මේ පැය 24න් එක පුද්ගලයා ගන්න ප්‍රයෝජන වෙනස්. හරි විදිහට ප්‍රයෝජන ගන්න කෙනා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. ඉතින් මේ දවසට තියෙන පැය 24න් එක විනාඩියකවත් කිසිම ප්‍රයෝජනයක් ගන්න නැතුව ඉන්න අය වගේම දවසට තියෙන මේ පැය 24න් තියෙන හැම විනාඩියකින්ම ප්‍රයෝජනයක් ගන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලම ඔගොල්ලෝ අපි සාමාන්‍ය සමාජයේ දැකලා තියෙනවා. ඉතින් ඒ දෙගොල්ලගේ වෙනසත් ඔයගොල්ලෝ හොඳට දකින්න පුළුවන්. ඉතින් තව උදාහරණ මොකටද නේද? ඉතින් ඒ දේ අපි ඇහෙන් දකිනකොට අපිට පුළුවන් අපේ ජීවිතේ හදාගන්න. ඉතින් සමහර දවස්වලට අපි උදේ ඉඳලා රැය වෙනකම්ම බිසි. ඒ වුණාට දවස් අන්තිමට අපි අපෙන් මැහුවොත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මොනවද අද දවස් තුල කරේ කියලා ඇත්තෙන් මේකට උත්තරයක් අපිට නැති වෙනවා. එහෙම දවස් තියෙනවා. ඔයාටත් තියෙනවා මටත් තියෙනවා. දවස ගෙවිලා යනවා. සතිය ගෙවිලා යනවා. මාසෙ ගෙවිලා යනවා. අවුරුද්ද ගෙවිලා යනවා. හැබැයි ජීවිතේ වෙනසක් නැහැ. ජීවිතේ ඒ විදිහමයි. ඉතින් යාළුවනේ කාලය කියන්නේ සල්ලි වගේ නෙමෙයි. ඉතින් නැති වුණුම් දැල් අපිට ආයෙත් හොයා ගන්න පුළුවන්. නමුත් කාලේ නැති වුණොත් අපිට ආයෙත් කවදාවත් ගන්න බෑ. අපි දැන් මේ වෙලාවේ මේ කතා කරන මේ මොහොතේ මේ තත්පරෙත් නැවත එන්නේ නැහැ. ඉතින් අපි ජීවත් වෙන හැම තත්පරයකින්ම අපි ඒ තව තත්පරයකින් වයසට යන එක තමයි වෙන්නේ. ඉතින් ඒ වයසට යන එක අපිට ආපස්සට ගන්න බෑ. ඒ කියන්නේ අපිට වැඩ කරගන්න තියෙන කාලය අඩු වෙනවා කියන එක තමයි. අපේ ඒ ගෝල්ස් වලට යන්න තියෙන අපේ හීන වලට යන්න තියෙන කාලය ටික ටික අඩු වෙනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඉතින් අරමුණක් නැතිව දවස ගත කරනවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ තියෙන වටිනාම දේ නැති කරගන්නවා කියන එක. ඉතින් ඔයා දවස ඉවරුනාම ඔයාගෙම ප්‍රශ්න කරගන්න. මම ඊයට වඩා ටිකක් හරි ඉස්සරහට ගියාද? ඉතින් ඔය ප්‍රශ්නෙට ඔයා ඕ කියන උත්තරේ ගන්න බැලුවොත් හැම දවසකම ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි. ඉතින් ඒක නිසා හැම දවසකම ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඒ වුණාට හැම දවසක්ම ඔයාගේ හීනවලට තවත් මොනවා හරි චූටි හරි පුංචි හරි පියවරක් ඉස්සරහට තියන්න බලන්න. ඉතින් යාළුවනේ ජීවිතයක් වෙනස් වෙන්නේ එක දවසකින් නෙමෙයි. හැම දවසකම ගන්න පුංචි පුංචි තීරණ පුංචි පුංචි දේවල් පුංචි පුංචි පියවර එකතු වෙලා තමයි ඔයාගේ ගමන ලස්සන කරන්නේ ඉදිරියට ගෙනියන්නේ. යාළුවනේ නැති වුණ මුදල් ආයෙත් හොයන්න පුළුවන්. හැබැයි නැති වෙච්ච කාලේ ආයෙත් කවදාවත් ගන්න බෑ. ඉතින් යාළුවනේ මෙන්න මේ පුංචි අපි හිතන්නේ නැති අපි ගණන් ගන්නේ නැති පුංචි හැබිට්ස් 7
මගේ ජීවිතේ නම් ගොඩක් වෙනස් කරා. ඉතින් ඔයාට මේ පුරුදු 7න් එකක් හරි තියෙනවා නම් ඒ පුරුද්ද ඔයා නැති කරගෙන බලන්න. ඔයාගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලලා එක්කෙනෙක්ගේ හරි ජීවිතයක් චුට්ටක් හරි වෙනසක් ඇති කරගත්තා නම් ඒක තමයි මගේ සතුට. ඒක තමයි ඇත්තෙන්ම මගේ බලාපොරොත්තුවත් මේ වීඩියෝ කරන එකෙන්. ඉතින් ඔයාටත් මේ පුරුදු තිබුණද තියෙනවද? ඔයා ඒ පුරුදු වෙනස් කරගත්තද? ඔයා වෙනස් කරගත්තා නම් වෙනස් කරගෙන ඔයාට ලැබුණු දේවල් මොනවද කියලා යාළුවනේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් ලස්සන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් ලයික් එකක් දාන්න. ආදරේ ගොඩක්. ඔයාට හැමදාමත් ප්‍රාර්ථනා කරනවා සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න කියලා. ඒ වගේම ලස්සන අනාගතයක් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා යාළුවනේ. එහෙමනම් ගිහින් එන්නම්. සුබ දවසක්. බුදු සරණයි. ජේසු පිහිටයි.